අපේ රටේ මේ පසුගිය කාලයේ ත්‍රස්තවාදයට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් සොයුරන් සමග සටන් බිමට පිවිසි සියලුම ආකාරයේ හමුදා නිලධාරීන්ගෙන් පොලිස් නිලධාරීන්ගෙන් සහ වෙනත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පිරිස් සිටින සියලු දෙනාගේම අවසරයි. මිතෝ ලබන 8 වෙනිදාට අපේ රටේ වැදගත් සම්දිස්ථානයක් ඔබ අප සියලු දෙනාටම හමු වෙනවා. ඔබ සමග සටන් බිමේ ජීවිත පූජා කළ බොහෝ දෙනෙකුට අපේ රටේ ත්‍රස්තවාදයේ පාරදවල අපි ලබාගත් යුද ජයග්‍රහණය ඇතැම් විට දැක ගන්න නොලැබෙන්නේ නැති. ඔබ සියලු දෙනාම එහි සාක්ෂිකාරයෝ වගේම එහි නිර්මාපක. දැන් මේ රට බේරගත් රණවිරුවන්ට රට වෙනුවෙන් තවත් වැදගත් යුතුකමක් ඉටු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් යහපාලනයත් ස්ථාපිත කිරීමේ අරගලය. අන්නේ සඳහා ලබන 8 වෙනිදාට මේ ප්‍රජාතන්ත්‍රවාදයත් යහපාලනයත් ස්ථාපිත කිරීමේ අරගලයට ඔබ සියලු දෙනාගේම අනුපමේය කැපවීම මේ රට බලාපොරොත්තු වෙනවා. එයින් නව යුගයක් මේ රටේ ලබන 8 වෙනිදා ඇති වෙනවා මිත්‍රෝ. ඒක හුදු ජනාධිපති වර්ණයක් නෙවෙයි, නව යුගයක් නිර්මාණය වෙන ජනාධිපති වර්ණයක්. 1956 නව යුගයක් බිහිවුණු බව කියනවා. පෙරලියක් ඇති වුණා. 977 පෙරලියක් ඇති වුණා මේ රටේ. 1994 පෙරලියක් ඇති වුණා. දැන් මේ යුගය අවසන් කළා නව යුගයකට රට යන පෙරලිය ලබන 8 වෙනිදාට ආරම්භ කරන්නයි යන්නේ. එහිදී ඔබ සතුව ඉතාම වැදගත් ශක්තිමත් කාර්යභාරයක් තිබෙනවා. ඔබ සියලු දෙනාම යුද්ධයට නායකත්වය දුන්නා වගේ ත්‍රස්තවාදයට එරෙහිව මේ සරණටත් නායකත්වයේ දෙයි කියලා අපි හැමදෙනාම බලාපොරොත්තු වෙනවා. මෙතන මම කැමති මේ දවස්වල අපේ ආණ්ඩුව විසින් පතුරවා හරින අමූලික බොරු ප්‍රවාදයන් පිළිබඳ මතවාදයන් පිළිබඳව ඔබ හැමට අදහස් කීපයක් පළ කරන්න. ඒ අදහස් ඔබ හැමට වැදගත්. මොකද ඇසිස් මස්ලේ දන් දීලා මේ සටන් බිමේ හිටි පිරිස ඔබ නිසා. පළමුවෙන්ම මේ මෛත්‍රීපාල සිසේන මැතිතුමා පිටිපස්සේ කොටි ත්‍රස්තවාදී විදේශගත ඩයස්පෝරා අය කියන සමාජිකයින් ඒ වගේම දෙමළ ඊළාම්වාදීන් ඉන්නවා අය කියන චෝදනාව. වාචාල කටවල් වලින් බොහොම බැරෑරුම් ආකාරයට මේ හඬ අපේ ජනතාවට යොමු කළා තියෙනවා. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයාට තිබිච්ච ලොකු ශක්තියක් තමයි පසුගිය කාලේ අපි විසින්ම ගොඩනගලා දීපු මේ සිංහල ජනතාව අතර ඇති වෙලා තිබිච්ච දේශප්‍රේමී අදහස. දැන් මේවර මැතිවරණේ ඒ දේශප්‍රේමී බලපෞර ඉවත් වෙලා තියෙනවා. ඔහුගේ දිය වෙලා ගිහිලා තියෙනවා මේ ජනපදවල. ඒ නිසා ඒක නැවත දිනා ගැනීම සඳහා ඔහු විසින් තාම බලගතු අසත්‍ය ප්‍රකාශ ගණනාවක් නිකුත් කරමින් තියෙනවා. අද අපි බොහොම වගකීමෙන් කියනවා අත්වල ලේතවරගත්ත කොටි සමාජිකයින් සිටින්නේ මෛත්‍රීපාල මැතිතුමා මේ ජෙනරල් පොන්සේකා අපි ඉන්න මේ කඳවුරේ නෙවෙයි මහින්ද රාජපක්ෂගේ කඳවුරේ කියන එක අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ මිත්‍රෝ. ඇයි අපි එහෙම කියන්නේ? ඔබ සියලු දෙනාම දන්නවා කවුද කුමාරන් පද්මනාදන් කියලා. ඔහු LTT සංවිධානයේ මූලික සමාජිකයෙක්. මුල් කාලේ නම් ප්‍රභාකරන් එක්ක 974 ඉඳන් මේ ක්‍රියාදාමයේ නිලන පුජ්‍යලෙක්. ඔහු ඉන්දියාව පදනම් කරගෙන ඊට පස්සේ මැලේසියාව තායිලන්තය පදනම් කරගෙන ඇතැම් අවස්ථාවල යුරෝපීය රටවල් පදනම් කරගෙන මේ රටට අභිආයුධ එවන්න, පුපුරන ද්‍රව්‍ය එවන්න, විදේශගත ඝාතන සැලසුම් කරන්න නොඑක ආකාරයෙන් කටයුතු කරපු කෙනෙක්. ඔබ සියලු දෙනාම දන්නවා මේ අපේ ජනතාවට ත්‍රස්තවාදීන් එල්ල කරපු ප්‍රහාරවල බලවත්කම. කොටුවේ මහවැල්කුවේ සිදුවෙච්ච පිපිරීම, දළදා මාලිගාව අපි සිදුවෙච්ච පිපිරීම ඇතුළු මේ මහා පිපිරීම් සියල්ල මේ මහා පිපිරීම් සියල්ලට අවශ්‍ය කරන පුපුරන ද්‍රව්‍ය සැපයුවේ කුමාරන් පද්මනාද. ඒ අනුව මහපාරේ අපේ සාමාන්‍ය ජනතාව කීතු කර මිය ගියාද? අපේ සෙබළුන් බිම්බෝම්බ සහ වෙනත් බෝම්බ ප්‍රහාර වලින් කීතු කර මරා දැමුවාද? අහිංසක ජනතාව මේකට ගොදුරුනාද? ඒ සියල්ලේ ප්‍රධාන වග උත්තරකරුවෙක් කුමාරන් පද්මනාද. ඒ වගේම අපේ ආරක්ෂක අංශ වලට පහර දීම සඳහා විදේශගත අවිජාවාරම් කරුවන් වෙති බරපතල අවි මේ රටට විශේෂයෙන්ම බැරෑවි පවා ගෙනාව. විවිධ අවස්ථාවල අපේ ආණ්ඩු දියත් කරපු
සාම ක්‍රියාදාමයන් වලට මුවා වෙලා මේ අවියාවුද ගෙනීම සිද්ධ කළා. ඒ සියල්ලේ පසුබිමේ හිටියේ මේ කුමාරන් පද්දනාද. එතකොට අපේ දරුවන් කාලතුවක්කු ප්‍රහාර වලින් අවියාවුද ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන්ගේ මිය ගියාද? එහි බලගතු වග උත්තරකරුවෙක් තමයි කුමාරන් පද්මනාද. දැන් ඔහු කොහෙද ඉන්නේ? ප්‍රභාකරන් යුද්ධයේ කොටුව අවස්ථාවේ නන්දි කඩාල කලපුවේ ප්‍රභාකරන්ගේ පුත්‍රයා ඔහුට දුරකථන ඇමතුමක් දුන්නා. දුරකථන ඇමතුම දීලා කිව්වා පියා සහ මේ අනික් නායකයන් කෙසේ හෝ ගලවගන්නේ. ඒ අනුව කුමාරන් පද්මනාදන් සැලසුමක් සකස් කළා. ප්‍රභාකරන් ඇතුළු LTT නායකින් 47 දෙනෙක් විදේශ රටකට ගෙනියන්න. ඒක තමයි ඇත්ත. ඒ අවස්ථාවේ තමයි අපේ ආරක්ෂක හමුදා හඩා වැදුනේ ඒ පුතුමාතලන් ප්‍රදේශවලට විරෝධාර විදිහට ජීවිත පූජා කරමින් විශේෂ බලකාය සෙබළු. එසේ නොවන ප්‍රභාකරන්ගේ ඒ සැලසුම සාර්ථක වෙන්නට තිබුණා. ඊළඟට මේ කුමාරන් පද්මනාද ප්‍රභාකරන් මිය යාමෙන් පස්සේ ඔමියගේ ප්‍රභාකරන් 2019 මැයි 19 මොහු විදේශගත සහ ශ්‍රී ලංකාවේ සිට සියලුම LTT නායකින් සම්බන්ධීකරණය වෙලා 2009 ජූලි 21 වෙනිදා නිල වශයෙන් කොටි සංවිධානයේ නායකයා බවට පත් වුණා. ඒ පිළිබඳව වුන් නිකුත් කරපු පුවත්පත් නිවේදනයේ තියෙනවා. මොහු තමයි කොටි සංවිධානයේ නායකයා. ඊළඟට ඔහු අත්අඩංගුවට ගත්තා මැලේසියාවේදී අපේ ආරක්ෂක බලධාරීන්. දැන් ඔහු ලංකාවට ආවා. ගෙනාවිල්ලා ප්‍රකාශයක් කරා ඒ අවස්ථාවේ ලක්ෂ්මන් හුළුගල්ලේ ළඟදීම කොටි සංවිධානයේ සතු නාවික යාත්‍රා නැව් ඒ වගේම විදේශගතව ඔවුන් පවත්වාගෙන ගිය ගුවන් කඳවුරු විදේශගත ඔවුන්ගේ තිබිච්ච දේපල ප්‍රකෝටි ගණන් ධනය මේ සියල්ලම ලංකා රජයට ගෙනෙන බව ප්‍රකාශ කළා. හැබැයි ඒක කවදාකවත් සිද්ධ වුණේ නැහැ. අපි අහන්න කැමතියි. කවදද මේ අපරාධකාරයව උසාවියට ඉදිරිපත් කරේ? මොන විදිහේ යුක්තියක්ද ඔහුට ඉටු කළේ? ඔහු කෙසේද දැන් නිරුපද්‍රිතව කිලිනොච්චේ දේශපාලනය ගෙනියන්නේ? කවදද ඔහුට මේ රටේ යුක්තිය ඉටු වෙන්නේ? මේ රටේ මියගිය බෝම්බ පිපිරීම් වලින් මියගිය අපේ ජනතාවගේ දරුවන් වෙනුවෙන් යුද බිමේදී ජීවිත පූජා කළ අපේ සොල්දාදුවන් වෙනුවෙන් අපි රාජපක්ෂ පාලනයෙන් මේ ඇසිය යුතුයි මිත්‍රවරුනි. රාජපක්ෂ ජනාධිපතිට කිසිම අයිතියක් නැහැ. ත්‍රස්තවාදියෙකුට මේ ආකාරයට ඔහුගේ ජනාධිපති බලතලයට සමාව දෙන්න. ඔහු මේ යුද්ධයේ ජය ගැනීම සඳහා කිසිදු ආකාරයක උපකාරයක් කරපු කෙනෙක් නෙවෙයි. මේ යුද්ධයේ අවසන් මොහොත දක්වාම ප්‍රභාකරන් වෙනුවෙන් අපකප වී ක්‍රියා කරපු පුද්ගලයෙක්. මොහු අපි දන්නවා එදා ප්‍රේමදාස මහත්තයා බාබු එක්ක හිටියා. අවසානයේ ප්‍රේමදාස මහත්මයා පුපුරවා හැරියා. හැබැයි මේ කුමාරන් පද්මනාදන් පුපුරවා හරින්නේ ආණ්ඩුවක් නෙවෙයි ශ්‍රී ලංකා රාජ්‍යයේම කෙදිනක හෝ මොහු විසින් පුපුරවා හරින නියමිතයි. ඒ නිසා මේ ත්‍රස්තවාදියාට ඇතුළු පසුගිය කාලේ නැගෙනහිර පළාතේ අපි දන්නවා තොප්පිකල මුදා ගැනීමෙන් පස්සේ ඔබතුමාලා සියලු දෙනාම දන්නවා මොනරාගල හම්බන්තොට යාල ලුණුගම්බේර හැමතැනකම විශාල ඝාතන ප්‍රමාණයක් මෙහෙවුවා ගරිල්ලා ප්‍රහාර වගේ. රාම් නගුල අද නිදහස්. කිසි නඩුවක් නැහැ. අද නිදහස්. දේශපාලනය කරගෙන යනවා. මේකද යුක්තිය? මේකද මේ රටේ ජනතාව දේශය මුදාගත්තයි කියන්නේ? මිත්‍රවරුනි, ඒ නිසා අපි මේ කරගෙන යන අරගලය වෙන කිසිවක් නෙවෙයි. ත්‍රස්තවාදයේ විසින් මේ රටේ ගෙන ගිය අත්වලත් ලේ තවරගත්ත මේ සියලු පිරිස් කරුණා පිල්ලයන් ඇතුළු මේ සියලු පිරිස් වලට යුක්තිය ඉටු කරන ගමනක් මේ සන්ධානය ඇතුලේ මෛත්‍රී සන්ධානය ඇතුලේ අත්වලලේ තවරගත්ත කිසිම ත්‍රස්තවාදියෙක් නැහැ. අත්වලලේ තවරගත්ත ත්‍රස්තවාදී සිටින්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා එක්කයි. ලබන 8 වෙනිදා ඔවුන්ට යුක්තිය ඉටු කර දීමට සියලු රණවිරුවන් හංසයා ලකුණට ඡන්දය දෙන්න විතරයි. මේ පණිවිඩය ඔබ සියලු දෙනාම සෑම රණවිරුවෙකුගේම හදට ගෙන යන්න ඕන. අද මොකද අපේ ආරක්ෂක අංශත් දේශපාලනයට යොදවා ගැනීමේ උත්සාහයක් තියෙනවා. ඒ හරහා අපේ ජනතාවගේ ජනමනස වෙනස් කිරීමේ උත්සාහයක් තියෙනවා. ඒ නිසා යුද බිමේ සටන් කළ සැබෑ විරුවන් ලෙස අපේ ආරක්ෂක අංශවල ගෞරවය ඉදිරි කාලේ ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා වගේම මේ ත්‍රස්තවාදීන් රකින්න රජය පිළිබඳ යථාර්ථය අපි පැහැදිලි කළ දිය යුතුයි මිත්‍රෝ. ඊළඟට අද යුද අපරාධ ගැන කතා කරනවා. යුද අපරාධ සඳහා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනවා. අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු පිරිස් ඒ යුද අපරාධ වලට ජිනීවා වලට ගිහිල්ලා කටයුතු කරනවා. අපිට එරෙහිව යුද අපරාධ චෝදනාව 2009 අපි යුද්ධය ජයගත් වහාම සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළා.
ඒ ඉදිරිපත් කළේ සමාජිකයෙක්වත් නොවිච්ච ඇමරිකා එක්සත් ජනපදය. ඒක එතෙන්දී වාද විවාද කළා පරාජයටපත් වුණා. අපේ පක්ෂව ඡන්ද 29ක් ඇමරිකාවේ පක්ෂව ඡන්ද 15ක්. අපි යුද්ධය ජයගත්තා වගේම ජාත්‍යන්තර පෙරමුණක් ජයගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඊට පස්සේ මොකද වුනේ? අපේ සමස්ත විදේශ සේවයම ඥාති සංග්‍රහයට යට කළා. නූගත් ඥාතීන් විදේශ සේවාවේ වැදගත් හැම පදවියකටම ඇතුල් කළා. ඒ විතරක් නෙමෙයි වැදගත් රාජතාන්ත්‍රිකයන් වෙනුවට කුලියට ගත්ත කොන්ත්‍රාත්කාරීන්ට දීර්ඝකාරීන්ට පංආවත් ඉවර කර දුන්නා. මුළු විදේශ අමාත්‍යාංශයේම විජාතික මතවාදයකට යට කළා. යට කළා විතරක් නෙමෙයි දීර්ඝකාරයව හරහා විවිධ කොම්පැනි වලට ලබා දුන්න අවස්ථාව රටක් වෙනුවෙන් කතා කරා. කවුද මිට්ටෝරණි රටක් වෙනුවෙන් කතා කරන කොම්පැනි වලට වාරදී? ඇමරිකාවේ රාජ්‍ය මතය වෙනස් කරන්න ඇමරිකාවේ කොම්පැනි වලට ඩොලර් මිලියන් ගාණක් ගෙවලා ලිපි ලියලා පුළුවන්. මුළු රටේම රාජ්‍ය තාන්ත්‍රික සේවය හැල්ලු කළා. රටේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිය යුතු ඒ පෙනී සිටීම කරන්න ශක්තිමත් රාජතාන්ත්‍රික සේවයක් අපට ඇති කරේ නැහැ. ඒකත් ඩීල් එකක් කරගත්තා. කෝටි ප්‍රකෝටි ගාණෙන් එකෙන් හම්බ කරන්න පටන් ගත්තා. විදේශ සේවාවේ ඉතා වැදගත් නිලධාරීන් 4 දෙනෙක් මාව හම්බ වෙන්නා. මාස 6කට කලින්. මෙච්චර ෆයිල් එකක් අරන් ආවා. මොනවද තියෙන්නේ? හැම එකේම තියෙන්නේ මොනවද? ප්‍රකෝටි ගණනින් ධනෙ දීලා කොම්පැනි හරහා මේ රටේ විදේශ සේවාව කරගෙන නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයේ අවුරුදු උත්සවය පවත්වන්න කොම්පැනි එකක් දීලා. ඒකෙනුත් ගන්නවා. ඉතින් කොහොමද මේ ලේ හලපු අපේ රණවිරුවන්ගේ උරුමය ජිනීවාවල ආරක්ෂා කරන්නේ? සජින් වාස් ගුණවර්ධන වගේ ඩීල් කාරින්න පුළුවන්ද? රටක රණවිරුවන්ගේ විරෝධාර ජාතිකයි කියමින් පෙනී මේ මහින්ද රාජපක්ෂ කලේ මොකද්ද? මුළු රාජතාන්ත්‍රික සේවයම හැල්ලු කළා. අපේ රණවිරුවන්ව නියම විදිහටම එතන පාවා දෙන්න කටයුතු කළේ මහින්ද රාජපක්ෂ. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියලා තියෙනවා. අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපි බොහොම පැහැදිලිව කියලා තියෙනවා මිට්ටෝරණි. අද මේ කතා කරනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යනවා කියලා රණවිරුව පරාජය කරලා බොහොම පැහැදිලිව එතුමා කියලා තියෙනවා. ත්‍රස්තවාදයේ පරාජය කිරීමේ ක්‍රියාවලියට අදාළව මේ රටේ කිසිදු පුරවැසියෙකුට හිරිහැර කිරීමට හෝ අත දැමීමට හෝ කිසිදු ජාත්‍යන්තර බලවේගයකට මම ඉඩ නොතබන්නේ මෙහිය. බොහොම පැහැදිලිව කියලා තියෙනවා. කිසිම යුද අපරාධ පරීක්ෂණයක් කරනවා කියලා කියන්නේ. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා යුද අපරාධ පරීක්ෂණයක් අභ්‍යන්තර වශයෙන් කරනවා කියලා තියෙනවා. ඒ වගේම රාජතාන්ත්‍රික සේවය සම්පූර්ණයෙන් සුද්ධ කරනවා කියලා එතුමා කියලා තියෙනවා. රටේ විදේශ ප්‍රතිපත්ති ආණ්ඩුවේ ජාතික මතය නිරූපණය වෙන පරිදි සකස් කරන්නේ. දින 100ක් ඇතුළත විදේශ සේවයට අනුයුක්ත කර ඇති සියලු දේශපාලන පත්වීම් හා ඥාතීන්ගේ පත්වීම අවලං කරනවා. විදේශ සේවාවම වෘත්තීය නිලධාරීන්ගෙන් හා වෘත්තීය කුසලතා සපුරා ඇති පිරිස් යොදාගෙන පූර්ණ ප්‍රතිසංවිධානයකට යොමු කරනවා. අපේ විදේශ සේවය රටට අවංක ජාතිකවාදී මතධර්ම උගත් වියත් කාර්යශූර හොඳම මිනිසුන්ගෙන් හා උපකරණ වලින් සමන්විත විදේශ සේවයක් බවට පත් කරන්නේ. ඒ මොනවා වෙනුවෙන්ද? පළමුවෙනි කාරණේම තමයි අපේ රණවිරුවන්ගේ ආත්ම ගරුත්වය විදේශ රටවල රැකීම සඳහා විට්ටෝරන. මහින්ද රාජපක්ෂ මහතා විසින් දීර්ඝකාරයින්ගේ ග්‍රහණයට හසු කර තිබෙන ජාත්‍යන්තර ප්‍රතිපත්තිය සැබෑ ජාතික මතය දරන අපේ රාජතාන්ත්‍රික නිලධාරීන්ට ලබා දීමයි අපි සිද්ධ කරන්නේ. අර මං හම්බ වෙන්න ආපු රාජතාන්ත්‍රික නිලධාරීන් 4 දෙනා මට කිව්වා සර් අද අපිව කුණු මාළු ගන්නට දාලා අපේ විදේශ සේවාවද ඩීල් එකක් රැට පාටි අඩි ගන්නවා කුණු අරප කියනවා. අපේ ඉන්න කාන්තාවකට අද මේ විදේශ සේවාවේ කටයුතු කරන්න බෑ. මොකද ඒ අයගේ චරිත ශුද්ධිය පිළිබඳව අද පැතිරෙන කටකතා ඒ වගේම යන ක්‍රියාදාමයන් එක්ක මේ විදේශ අමාත්‍යාංශය අද සම්පූර්ණයෙන්ම එකම පිළිකුල් සහගත තැනක් බවට පත් වෙලා තියෙනවා. අපි මුම අන්නන්න ඕනේ සර් කියලා කිව්වා. එහෙමම අපි මුම අන්නන්න මං කිව්වා අපි මේ අන්නන්න යන්නේ ආණ්ඩුවක් නෙවෙයි. ඔය යන්නේ අපේ රට. ඒ නිසා පොඩ්ඩක් ඉවසන්න. නව වෙනසක් එනවා කියලා. ඒ වෙනස ලබන 8 වෙනිදා උදා වෙනවා. ඔබේ මේ රටේ ආත්මගරුත්වය රකින්න යුද අධිකරණ වලට පිළිතුරු දෙන විරිමත් රාජතාන්ත්‍රික සරණක්, රාජතාන්ත්‍රික ප්‍රහාරයක්, රාජතාන්ත්‍රික මෙහෙයුමක් ලබන 8 වෙනිදා අපි ආරම්භ කරනවා කියන එකත් අපි මේ අවස්ථාවේ බොහොම ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්න ඕනේ. ඊළඟට මේගොල්ලෝ කියන ලොකුම දෙයක් තමයි මේ විදේශගත ඩයස්පෝරා. විදේශගතව ඉන්න ඔය ඩයස්පෝරා කියන වචනේ මම මෙච්චර එකඟ නැහැ. මොකද ඕක ඊශ්‍රායලයේ පාවිච්චි කරපු වචනයක්. රටක් අහිමි කරන ලද ජනතාව කියන එකේ තේරුම එවැනි රටක් අහිමි කරන ජනතාව මේ රටේ නෑ.
ආර්ථික හේතු මත සිංහල දෙමළ මුස්ලිම් කවුරුත් පිටරට ගිහින් තියෙනවා. ඒගොල්ලෝ මේ රටේ ඉන්න බැරි හින්දා මේ රටේ ආරක්ෂක ප්‍රශ්නයක් හින්දා ගිය පිරිසක් නෙවෙයි. ඒ නිසා කෙසේ නමුත් අද විදේශවල ආරම්භ කරලා තියෙනවා දෙමළ ඊළංවාදී ව්‍යාපෘතිය. ඒක අපිට කොහොමද අනිත් දැනෙනවා? නිව්යෝක් නගරයේ වී රුද්‍ර කුමාරන්ගේ නායකත්වයේ රටින් පිටත ඊළාම් රාජ්‍යයක් පිටවල තියෙනවා. මොකද මේ ආණ්ඩුව කළා තියෙන මේ එක ප්‍රතිපත්තිය. රුද්‍ර කුමාරන් රටවල් 12ක තමන්ගේ පාර්ලිමේන්තුව තෝරන්න ඡන්ද තිබ්බා. අපේ රාජතාන්ත්‍රික සේවාවට මොනවද කරලා තියෙන්නේ? මහින්ද රාජපක්ෂ මොකද කරලා තියෙන්නේ ඒක? කිසිම දෙයක් කළේ නැහැ. කිසිම වැඩක් කරගන්න බැරි වුණා. අඩුම ගානේ එක්සත් ජනපදයෙන් ඉල්ලීමක් කරන්න බැරි වුණා රුද්‍ර කුමාරන් පිටුවහල් කරන්න කියලා. ඒ වගේම යුරෝපයේ LTT තහනම ඉවත් කිරීම සඳහා ක්‍රියාදාමයක් යන විදිය දැනගෙන කිසිම මැදිහත් වීමක් කළේ නැහැ. යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කළේ නැහැ ඒක නතර කරන්න කියලා. කිසිම රාජතාන්ත්‍රික සේවයක් නැහැ. ඇයි? කන මදේ වගේ රෑ දෙක වෙනකම් බිබි ගෑනුත් එක්ක නරකට ඉන්න විදේශ සේවකින් පුළුවන්ද රටේ රණවිරුවන්ගේ ආත්මකරුත්වය රකින්න මිත්‍රෝ? පුළුවන්ද? එවැනි විදේශ සේවයකට බෑ. ඒ වගේ අශීලාචාර පාදක විදේශ සේවයකට බෑ. ඒක මේ විදේශ සේවය විතරක් පුරුදු වෙච්ච දෙයක් නෙවෙයි. අද මේ රටම එවැනි පාදක අවලම් මඩුවක් බවට පත් කරලා තියෙනවා. එවැනි රටකට බෑ තමන්ගේ ආත්මකරුත්වය රැකගන්න. ලෝකේ ඊටාම පොඩි රටවල් තමන්ගේ ආත්මකරුත්වය රැකගෙන තියෙන විදේශ සේවාවල අපි අන්තර්ජාතික මඩුලවල සභාපති පදවි විතරක් තියෙනවා පරිසර ශාස්ත්‍රයේ. අපි රටේ ගරුත්වය ඉහළට ඔසවලා දීලා තියෙනවා. හැබැයි මේ වගේ පාදකයින්ට ඒක කරන්න බෑ මිත්‍රෝ. ඒ නිසා මේ පාදකකරණයෙන් රාජතාන්ත්‍රික කොටස් බේර ගන්න. අද මොකද කරන්නේ? මිත්‍රෝනි මම බොහොම වගකීමෙන් කියනවා. දකුණු අප්‍රිකාවේ නියෝජිත පිරිසක් පරක්කාමා හම්බුවේ. ඇවිල්ලා කිව්වා අපේ අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සූදානම් කියලා 2011 දී ආණ්ඩුව සහ විදේශගත LTT ප්‍රජාව එක්ක සම්බන්ධතාවයක් හදාගන්න. මම ගුවෝ විදේශගත LTT කියන්නේ ත්‍රස්තවාදී. මේ රටේ මෙච්චර මහා අපරාධයක් කරලා තියෙනවා. දකුණු අප්‍රිකාවේ කළු මිනිස්සුන්ට වෙච්ච අපරාධයට සමාන දෙයක් තමයි අපේ රටේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේක කරන්න බෑ. නමුත් එයා කිව්වා රජයේ අනුග්‍රහය අපට ලැබිලා තියෙනවා. මොකද උනේ? අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ තිබ්බ සමුළු කාර්ද ආරාධනා කළේ. තමිල් ඊළාම් විදේශගත ආණ්ඩුවේ අගමැති වී රුද්‍ර කුමාරන්ට ආරාධනා කළා. ලංකාවේ විදේශ මන්ත්‍රීට ආරාධනා කළා. පළවෙනි වතාවේ ගියේ නැහැ. දෙවෙනි වතාවේ ගියා. කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති නිමල් සිරිපාල සිල්වා ගියා. ඊට පස්සේ මොකද උනේ? සිරිල් රම්පෝසා ලංකාවට ආවා. මොකටද ආවේ? අපි මහින්ද රාජපක්ෂගෙන් අහනවා එක කාරණයක්. මොකක්ද? සිරිල් රම්පෝසා ලංකාවට ආවේ ඇයි? මම මේක ඒකට පෞද්ගලිකව කතා කරලා කිව්වා මේ සෙල්ලම කරන්න එපා. මේ විදිහට මේ විදේශගත LTT කල්ලි කණ්ඩායම් එක්ක ආණ්ඩුවක් හැටියට යටින් ගනුදෙනු කරන්න එපා. මොකද මේ රටේ 26000 අපේ දරුවෝ ජීවිත දුන්නේ මේ ත්‍රස්තවාදී ක්‍රියාවලිය පරාජය කරන නිසා. ඒගොල්ලෝ හොරතා කරන්න නෙවෙයි. අද මේ දකුණු අප්‍රිකාව හරහා මේ ගනුදෙනු විදේශගත කොටි කල්ලි එක ගෙනියන්නේ මේ ආණ්ඩුව. මොකක්ද අද ඒකේ අරමුණ? උතුරේ ඡන්ද වර්ජනය. උතුරේ ඡන්ද වර්ජනය කළා බලනවා පුළුවන් ද කියලා දෙමළ ඡන්ද අඩු කරලා දිනන්න. අපි උතුරේ ජනතාවගෙන් ඉල්ලනවා විශේෂයෙන් අපේ සෙබළු ජීවිත පූජා කළ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කළේ ඔබ සියලු දෙනාටම නිදහසේ ඡන්දෙ දෙන්න. 1982 ඉඳන් පවත්වපු සියලුම ජනාධිපතිවරණවලදී තුවක්කුවේ බලය තිබිච්ච හින්දා බැරි වුණා හරියට ජනාධිපතිවරණ කරගන්න නේද? 82 ඉඳන්ම ඒවා බලහත්කාරයෙන් විසින් යටපත් කළා. පළවෙනි වතාවට අපි සියලු දෙනාටම ලැබිලා තියෙනවා නිදහස් ජනාධිපතිවරණය. ඒ නිදහස් ජනාධිපතිවරණයේදී ඔබේ කැමැත්ත මහින්ද රාජපක්ෂට හරි නිදහසේ පළ කරන්න අයිතිය තියෙනවා. ඒක කැලල් කරන්න සුරේන් සුරන්දිරම්ලට, එවැගේම වී රුද්‍ර කුමාරන්ලට, එවැගේම නෙදියවලට ඉඩ දෙන්න එපා කියන පණිවිඩය අපි දෙමළ ජනතාවට දෙනවා. දෙන අතරේ මේ රටේ සිංහල ජනතාවට අපි කියනවා මේ කුමන්ත්‍රණය මනාව තේරුම් ගන්න. උතුරේ ඡන්ද වර්ධනය කරන්න විදේශගත LTT ප්‍රජාව ක්‍රියා කරන්නේ නිකන් නෙවෙයි 2005 දී වගේ මහින්ද රාජපක්ෂට පාවඩේ එලන්න ජනාධිපති ධුරයට යන්නේ. හැබැයි ඒකට වැරදිලා තියෙනවා. මොකක්ද? මේ වතාවේ මේ රටේ දකුණේ සිංහල ජනතාව අතරින් තමයි මහින්ද රාජපක්ෂ පරාජය වෙන්නේ. උතුරෙන් නැගෙන හිරින් නෙවෙයි කියන එක විතරයි අපි කියනවා. ඒ නිසා මේ කුමන්ත්‍රණය ඔබ සියලු දෙනාම රටට අරන් යන්න ඕනේ. මේ ඩයස්පෝරාව පෙන්න කරගෙන යන කුමන්ත්‍රණය ඔබ සියලු දෙනාම රටට රැගෙන යන්න ඕනේ. පැහැදිලිව අපි වගකීමෙන් කියනවා සිරිල් රම්පෝසා හරහා අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ උපසභාපතිවරයා හරහා LTT වී රුද්‍ර කුමාරන් සමග ගෙනියන ගනුදෙනුවට එරෙහිව ඔබ ලබන 8 වෙනිදාට හංසයා ලකුණට ඡන්දය දෙන්න ඕනේ මිත්‍රෝ. ඊළඟට මේගොල්ලෝ කියනවා ඒකීය භාවය නැහැ. මේ මයිටි පාසිසෙන් මැතිතුමාගේ ප්‍රකාශනය. ඒකීය භාවය නැහැ.
අර හැම වෙලාවෙම උගුර යටින් කෑ ගහන කට්ටිය එළියට ඇවිල්ලා දැන් උස් හඬින් මේක කියනවා. මොකද ව්‍යවස්ථාව කියව ගන්න තේරෙන්නේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියව ගන්න තේරෙන්නේ. ඒක න අවබෝධයක් නැහැ. ඒ නිසා කියන දේ ඉංජු කිව්වම බුරන්න විතරයි දන්නේ. මේ තොරනේ අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එතුමා නිකුත් කළා ඊට පස්සේ පත්‍රිකාවකුත් ඒ ප්‍රතිපත්ති ඔබතුමාලා සිතලා ලැබිලා තියෙනවා. මේක බලන්න 14 වෙනි පිට. 14 වෙනි පිටේ තියෙනවා අපි කරන්න යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මොකක්ද කියන්නේ? ව්‍යවස්ථා සංශෝධන. මොකක්ද කියන එක ලියලා තියෙනවා. මෙහෙම කියලා තියෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යුහය අනිවාර්යයෙන්ම දැනට පවතින අත්නෝමතික විධායක ජනාධිපති ක්‍රමයේ වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් වනු ඇත. ඒ කියන්නේ දැන් පවතින්නේ විධායකයේ ප්‍රධානිය, රාජ්‍යයේ ප්‍රධානිය, සන්නද්ධ හමුදාවල ප්‍රධානිය, ජනාධිපති. ඒකෙන් රාජ්‍ය ප්‍රධානිය ආරක්ෂක හමුදා ප්‍රධානිය නෙවෙයි අර විධායක බලය කැබිනට් විධායක බලය පාර්ලිමේන්තුව එක්ක සම්බන්ධ වෙච්ච ක්‍රියාවලියක් බවට පත් වෙනවා කියලා කියනවා. එහිදී ජනාධිපතිවරයා නීතිය ඉදිරියේ අනුප්‍රවේශයන් හා සමානව සලකනවා. ඒ කියන්නේ ජනාධිපතිට දැන් නඩු දාන්න බෑ. ජනාධිපතිට නඩු දාන්න පුළුවන් නීතිය ඉදිරියේ සමාන තත්ත්වයක් ලැබෙනවා කියලා කියනවා. ඒ වගේම පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකියි. ව්‍යවස්ථා වගන්ති වලට මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේදී අත නොතබන බවට මම සහතික වෙමි. ජනමත විචාරණයට තුඩු දෙන ව්‍යවස්ථා වගන්ති ගණනාවක් තියෙනවා. ඒ එකක්වත් වෙනස් කරන්නේ නැහැ කියලා කියනවා. එමෙන්ම රටේ ස්ථාවරභාවය ආරක්ෂාව හා ස්වෛරීත්වය සඳහා ඇති ඉඩකඩ වැඩි දියුණු වන්නා වූ සංශෝධනයක් මිස ඊට හානි කරවන්නා වූ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවට මම සහතික වෙනවා. අන්න ස්ථාවරභාවය ආරක්ෂාව ස්වෛරීත්වය වැඩි දියුණු වෙන සංශෝධන මිස අඩු කරන දුර්වල කරන සංශෝධනයක් කරන්නේ නැහැ කියලා කියනවා. දැන් මොකද්ද ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා කොටස්? ව්‍යවස්ථාවේ පළවෙනි වගන්ති ජනමත විචාරණයකින් මිස වෙනස් කරන්න බෑ. මොකද්ද පළවෙනි වගන්ති? රට ජනරජයක් කියන්නේ. රට රජ කෙනෙකුට අයිති නැහැ කියන්නේ. ඒක වෙනස් කරන්න බෑ. මහරජාණනි අරෝමයා ගීත ලිව්වයි කියලා රට ජනරජයක් කියන එක වෙනස් කරන්න බෑ ජනමත විචාරණයකට මිස. දෙවෙනි වගන්ති රට ඒකීය රටක් කියන එක. ඒක වෙනස් කරන්න බෑ ජනමත විචාරණයකට මිස. තුන්වෙනි වගන්ති රටේ නීති සකස් කරන්න බලය පරමාධිපත්‍යයේ තියෙන ජනතාවට කියන එක. ඒක වෙනස් කරන්න බෑ ජනමත විචාරණයකින් මිස. ඒ වගේම 5 6 7 වගන්ති 8 වගන්ති මොනවද ඒවා තියෙන්නේ? ජාතික කොඩිය, ජාතික ගීය, රටේ නම. ඒව වෙනස් කරන්න බෑ ජනමත විචාරණයකින් මිස. ඊළඟට 10 වෙනි වගන්ති බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය ලැබෙනවා කියන වගන්ති. ඒක වෙනස් කරන්න බෑ ජනමත විචාරණයකින් මිස. 11 වෙනි වගන්තිය සියලු ආගම් වලට සමාන තත්ත්වය ලැබෙනවා භාෂණයේ සංවිධානයේ නිදහස් තියෙනවා කියන එක. ඒක වෙනස් කරන්න බෑ ජනමත විචාරණයකින් තොරව. 11 වෙනි වගන්තිය සියලු දෙනාට වදයට හිංසාවට ලක් නොවි මානව හිමිකම ලැබෙනවා කියලා. ඒක වෙනස් කරන්න බෑ ජනමත විචාරණයකින් තොරව. මෛත්‍රීපාල සිරිසේන පාලනයක් යටතේ රට ජනරජයක් කියන එක, රට ඒකීයයි කියන එක, රටේ පරමාධිපත්‍යයේ ජනතාවට තියෙනවා කියන එක, බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය ලැබෙනවා කියන එක, අන්‍ය ආගම් වලට තමන්ගේ ආගම ඇදහිීමේ අයිතිය තියෙනවා කියන එක, සියලු මානව හිමිකම් තියෙනවා කියන එක සහතික කරලා තියෙනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල මිත්‍රෝනි. මීට වැඩිය සහතිකයක් තවත් අවශ්‍ය නැහැ. ඉතින් ව්‍යවස්ථාව කියව ගන්න බැරි මුද්දෝ ගිහිල්ලා උදේ හවස මේක කෑ ගහනවා. ඒකීය භාවය නැහැ පුළුවන් නම් පෙන්නන්න. මොකද මේක කියව ගන්න තේරෙන්නේ නැහැ. ව්‍යවස්ථාව කියවලා නැහැනේ. ව්‍යවස්ථාවේ ඒ වගන්ති කිසිවක් අපි වෙනස් කරන්නේ නැහැ මිත්‍රෝ. හැබැයි මම එකක් කියනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා. පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනසක් කරනවා කියලා. පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනසක්. එයා හැබැයි පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනසක් කරනවා කියන්නේ අපි අහනවා රටේ නම වෙනස් කරනවා. රටේ ජාතික කොඩිය වෙනස් කරනවා. රටේ ජාතික ගීය වෙනස් කරනවා. රට ජනරජයට දොර රජෙකුට බාර දෙනවද රට? අපි අහන්න ඕන මහින්ද රාජපක්ෂ. එක වචනයක් ඒ ව්‍යවස්ථා සංශෝධනය කියලා නැහැ. ඒ නිසා මිත්‍රෝනි කොලේ වහලා ගහලා තියෙන්නේ, යට කරලා ගහලා තියෙන්නේ, විවෘත චෙක් පතක් දීලා තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නෙවෙයි. ඊළඟට කියනවා පළාත් සභාව වලට බරපතල දෙන්න. පළාත් සභාව. මේකේ පළාත් සභාව පිළිබඳව කිසිම වගන්තියක් වෙනස් කරන බවට හෝ එහෙම නැත්නම් අඩු වැඩි කරන බවට කිසිදු දෙයක් නැහැ. ඒක අපි මේ අවස්ථාවේ සලකා බලන්නේ නැහැ. පළාත් සභාව පිළිබඳ ප්‍රශ්න. හැබැයි මේ කතා කරන්නේ මහින්ද රාජපක්ෂ රයි කියන්නේ. ඇයි?
ඔහු තමයි උතුරේ පළාත් සභාවක් පිහිටවලා දෙමළ සන්ධානයට උතුරු බාර දුන්නේ. ඔව්. අපි ඔහුට කිව්වා මේ පළාත් සභාව පිහිටවන අවස්ථාවේ කරුණු කීපයක් කරන්න. පළවෙනි එක උතුරේ අනාථ වෙච්ච සිංහල මුස්ලිම් ජනයා පදිංචි කරන්න. යාපනයේ එක සිංහලෙක් පදිංචි නොකරපු මහින්ද රාජපක්ෂ රට බේරගත් නායකයා කියනවා. මඩකලපුවේ පදිංචි වෙච්ච සිංහල මිනිස්සු ඡන්දයි තීල්ලුවම නිර්වත් කළ පහර දීපු මහින්ද රාජපක්ෂ අද කියනවා රට බේරගත්ත නායකයයි කියලා. එක මිනිහෙක් පදිංචි කළේ නැහැ ගම්මානවල. මෙතන ඉන්න රට විරෝධ සියලු දෙනාම සාකි දෙනවා. 87 වෙනකම් මේ යාපනයේ මේ මඩකලපුවේ කතරම් සිංහල ජනතාවක් ජීවත් වුණාද කියලා. ඒ සියලු දෙනාව ප්‍රභාකරන් පළවා හැරි 87 ඔක්තෝබර් මාස 7 වෙනිදා අපි ලයිස්තු ලබා දුන්නා. පවුල් වල ලයිස්තු ලබා දුන්නා. කරුණාකරලා පදිංචි කරන්න බින්නගලක් ලබා දෙන්න කියලා. එක බින්නගලක් සිංහලයට ලබා නොදිච්ච අය අද ඒකීය භාවය ගැන අරෝමය ගැන කතා කරනවා. දෙමළ සන්ධානයේවත් මුස්ලිම් කොංග්‍රසයේවත් නෙවෙයි මේ ජනතාව පදිංචි කරන එක නතර කළේ. මහින්ද රාජපක්ෂයි ඒ ජනතාව පදිංචි කරන එක නතර කළේ මිත්‍රෝ. ඒ නිසා අපි කිව්වා මේ ජනතාව පදිංචි කළා 1971 තිබිච්ච ජනානුපාතය හදලා ඊට පස්සේ ඡන්දයක් තියන්න. ඒ වගේම අපි කිව්වා ඔබතුමාට ඓතිහාසික අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා 3-2 බලය තියෙනවා. 3-2 බලය තියෙන නිසා අඩුම ගන්න මේ පළාත් සභාවලට තියෙන බෙදුම්වාදී බලතල සංශෝධනය කරන්න කියලා අපි එතුමාට කිව්වා. සංශෝධන 5ක් අපි යෝජනා කරා. යෝධ රැලියක් තිබ්බ මහරතුන්. මහානායකයින්වරු සියලු දෙනාගේ ලිපි බාර දුන්නා. විශේෂයෙන්ම අපි කිව්වා පළාත් දෙකක් එකට එක්කහුව වෙන දින බලය අයින් කරන්න කියලා. ඒක බොහොම පහසුවෙන් 3-2 බලයෙන් අයින් කරන්න දුන්නා. තාමත් ඒක ව්‍යවස්ථාවේ තියෙනවා. ඒ වගේම අපි කිව්වා ආණ්ඩුකාරයාට හදිසි තත්ත්වයක් කරතේ පළාත් සභාව විසුරුවා හරින තියෙන බලතල ශක්තිමත් කරන්න කියලා. මොකද කැරැල්ලක් ඇති වුණා, අත්‍යවශ්‍ය සේවා කඩ වුණා, බොහොම සුළු කාරණා ටිකක් ව්‍යවස්ථාවේ තියෙනවා. ඒක වෙනස් කරන්න කියලා අපි කිව්වා. ඒ වගේම අපි කිව්වා සමජාතීය ලයිස්තුව කියලා එකක් තියෙනවා ආණ්ඩුවටත් පළාත් සභාවටත් දෙකටම අයිති. ඒ වගේ විධායක බලය පළාත් සභාවෙන් අයින් කරලා මධ්‍ය ප්‍රධාන ආණ්ඩුවට ඒක ලබා දෙන්න කියලා. ඒ වගේම අපි කිව්වා පොලිස් බලය, ඉඩම් බලය ඉවත් කරන්න කියලා මේ පළාත් සභාවලින්. මේ එකක්වත් රාජපක්ෂ කරේ නැහැ. මේ එකක්වත් කරේ නැහැ. මම එතුමාට විරුද්ධ අභියෝගයක් කරනවා. ඔච්චර බලගතු ජාතික හදවතක් තියෙනවනම් රට බේරගත්ත සංවේදී නායකයා පුළුවන් නම් මේ 8 වෙනිදා යනකොට ඕන දවසක පාර්ලිමේන්තුවක් හදවන්න පුළුවන්. 8 වෙනිදාට කලින් 13 වෙනි සංශෝධනයේ ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්න පුළුවන් නම් අපේ පූර්ණ සහයෝගය දෙනවා. ඔබතුමා ජාති මාමකෙක්, රටට ආදරය කරන මිනිහෙක්, දේශප්‍රේමියෙක්, ඒකීය භාවය පිළිගන්න කෙනෙක් හැටියට අපි පිළිගන්නවා. මම දියුණුවලා කියනවා මොහු ඒක කරන්නේ නැහැ. මොහුට ඒක කරන්න බෑ. මොකද මොහුට එවැනි මතයක් නැති නිසා මිත්‍රෝ. මොහුට ඒකීය භාවය පිළිබඳ කිසි මතයක් තිබුණේ නැහැ. කිසිම මතයක් තිබුණේ නැහැ. 94 ඉඳන් ඔය ආණ්ඩුව හිටියේ 2004 එක කැමති කට්ටලා. අවස්ථා 3කදී චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුවේ රනිල් මහත්තයා ඔක්කොම එක්ක අහුවෙලා ෆෙඩරල් ක්‍රමයේ ගේන්න අවස්ථා 3කදී උත්සාහ කළා. ඒ අවස්ථා 3ම පරාජය කළේ අපි. අද අපිට කොහොම සතුටුයි කියන්නේ අද ශ්‍රී ලංකාවක UMP එක මේ ඔක්කොම පක්ෂ ඒකීය භාවය පිළිගන්න තියෙනවා. ඒ ෆෙඩරල් වාදයෙන් ඒකීය භාවයට රටගෙන ආවේ අද ඔය කෑ ගහන මැතියමතිය නෙවෙයි. අපි අපේ ස්වාමීන් වහන්සේලායි මහපාරේ සටන් කළා ඒකෙන් දෙන්න ගෙනාවා. ඒ නිසා අපි ඉදිරියේදී ඒකීය භාවය රකින්න. මේ ජෙනරල් පොන්සේක අපි ඒ වගේ මේ සන්දාන එකතු වෙලා තියෙන සියලුම අත්සල් කරලා තියෙන ප්‍රධාන පක්ෂ සියල්ලම එක්සත් ජාතික පක්ෂයට ඇතුළුව ඒකීය භාවය රකින්න මිත්‍රෝනේ. ඒ ගැන අපි ආඩම්බර වෙනවා. හැබැයි මහින්ද රාජපක්ෂ ඒ ගැන තියෙන්නේ ව්‍යාජ ප්‍රතිපත්තියක්. ඊළඟට එතුමන්ලා කියන තව එකක් තමයි මම ඒක කියන්න ඕනේ නැහැ. ඔබතුමාලා ඔක්කොම දන්න මේ යුද්ධ කළේ යා කිය. රට වේරගත් නායකයා. යුද්ධ කළේ යා. දැන් 2005 එතුමයි අපි ගිවිසුමක් අත්සන් කරා. ජාතික හෙළවලු. අපි යුද්ධ කතාව දැම්මේ නැහැ. මොකද ඒ වෙලාවේ සටන් විරාමයක් කරගෙන ගියා. හැබැයි එතුමා කිව්වා මේක ලොකු ප්‍රශ්නයක් වෙයි. ඒක නිසා මේ යුද්ධේ මේ සටන් විරාම ගැන මොනවද ලියන්න ඕනේ. මොනවද ලියන්නේ? එතුමා ප්‍රතිමත් ප්‍රකාශ 2005 එතුමා අද ගිහිල්ලා ලෝකේ පුරාම රට පුරාම රැස්වීම වල කියනවා ජනතාව 2005 මගෙන් ඉල්ලා හිටියයි මේ අපිව මුදා ගන්න බෝම්බ පිරීම් වලින් ත්‍රස්තවාදයෙන් මුදා ගන්න මම ඒක කොලා කියලා. වචනයක් තිබුණේ ඒ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනේ ත්‍රස්තවාදයේ පරාජය කරනවා කියලා මහින්ද රාජපක්ෂ වචනයක් කියලා දුනොත් මම හෙට මේ ඡන්ද ව්‍යාපාරය ඉවත් වෙනවා මිත්‍රෝ. මොකද්ද ඔහු කිව්වේ? ඔක ලිව්වේ මම ඒක ඉඳන් දන්නා මොකක්ද ලිව්වේ කියලා. මොකක්ද ලිව්වේ එතුමා? මම ප්‍රජාතන්ත්‍රවාදයට පිවිස නැති කොටි සංවිධානයේ සමග වහාම සාකච්ඡා ආරම්භ. එහි නායක ප්‍රභාකරන් හමු වීමටද අදහස් කරමි කියලා ලිව්වා. ඔන්න ලිව්වේ. ඒ වගේම කිව්වා සටන් විරාමය රකින්නවා කියලා ලිව්වා. ඔච්චරයි තිබුණේ. එක වචනයක් තිබුණේ නැහැ ප්‍රභාකරන් පෙරදවීම ගැන. යුද්ධ කිරීම ගැන. ත්‍රස්තවාදයේ රට මුදා ගැනීම ගැන.
අපි ජනතා විමුක්ති පෙරමුණයි එක්ක උදේ ගිවිසුම් ගහලා හවස මොකද කළේ? මේ බත්තර මුල්ලේ හිටියේ එමිල් කාන්තන් කියන ත්‍රස්තවාදියාත් එක්ක බැසිල් රාජපක්ෂ සාකච්ඡා කළේ නැද්ද? ඒ සාකච්ඡා පිළිබඳ විස්තර ඇමරිකානු තානාපති කාර්යාලයේ අර විකිලීක්ස් එකට දාලා නැද්ද? තමන්ගේ ලේකම් ලලිත් විරුතුංග ඒ වගේම මියගිය ජෙරාඩ් ෆර්නැන්ඩ් ෆුල් එක්ක යවුවේ නැද්ද වන්නේ? අද කෑ ගහන මනෝ ගණේෂන් ගාවට ගිහිල්ලා ඉල්ලුවේ නැද්ද කොටිත් එක්ක සම්බන්ධය හදලා දෙන්න පුළුවන් නැහැ කියලා. අද මනෝ ගණේෂන් ඊළම් වාදියා කියනවා. කලේ නැද්ද ඒක? මෙයා වගේ දවල් මිගෙල් රෑ දනියෙල් තර්කයක් නැහැ මිට්ටෝනේ. උඩින් කියන එක නෙවෙයි යටින් කරන්නේ. ඊට පස්සේ මොකද කළේ? දිනුවම තමයි අපි දැනගත්තේ બોලේ මේකේ මොකක් හරි ඩීල් එකක් තිබිලා තියෙනවා කියලා. ඊට පස්සේ ප්‍රභාකරන්ගේ ආවර ඊනියා මහවීර දින. මොකද ප්‍රභාකරන් කිව්වේ? ඒ 2005 නොවැම්බර් 26 මිනිහා ප්‍රකාශයක් කරන ප්‍රභාකරන්. මොකද කිව්වේ? මහින්ද රාජපක්ෂ ප්‍රායෝගික නායකයෙක් කියලා කිව්වා. ප්‍රැග්මැටික් ලීඩර් කියලා කිව්වා. මේ රටේ කිසිම ජනාධිපති කෙනෙකුට නැති දුන්නති සහතිකයක් වේලු පිල්ලේ ප්‍රභාකරන් මහින්ද රාජපක්ෂට දුන්නා. ඒක අපි අමතක කරන්න ඕනේ. ඊට පස්සේ මොකද කළේ? ගියා ජිනිවාවට. අද අපිට කියනවා රනිල් එක ගිවිසුම් ගහලා රනිල් ද්‍රෝහියා. හැබැයි රනිල්ගේ සාම ගිවිසුම යටතේ රනිල් එක ගිවිසුමක් ගහලා ගියා ජිනිවාවට. කාවද ඇරි? නිමල් සිරිපාල සිල්වා මහත්තයා ඇරියා. ඒ වගේම බැසිල් රාජපක්ෂ ඇරියා. අර ඩීල් කාර්යය සජින් වාසු ඇරියා. සාකච්ඡා කරා. මෙතුමලට මතකයි? හමුදාව ඔක්කොම ගෙනල්ලා අපි ඔක්කොම ගෙනල්ලා සාකච්ඡාවක් තිබ්බා මේ සටාවිරහම ගිවිසුම ගැන නීත්‍යානුකූල தත්ත්වය එහෙ ගිහින් කියයි. හමුදාවටත් කිව්වා ඒක. කියලා ගියා. මොකද කළේ? ඒ ඊනියා සාම සාකච්ඡා දිගටම කරන් ගියා. මහින්දගේ හිතේ තුන් හිතකවත් තිබුණේ නැහැ ප්‍රභාකරන් එක යුද්ධ කරන්න. නැත්නම් සාකච්ඡා කරන්න යනවද අරන්? මෙතුමාලට කියන්න බෑ වහාම රට සූදානම් කරන්න කියලා යුද්ධෙට. එහෙම කිසිම ක්‍රියාදාමයක් සිද්ධ වුණේ නැහැ පේන්නේ. ඊළඟට අප්‍රේල් 24 වෙනිදා 2006 පක්ෂයේ මහානායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ අපේක්ෂකයා. එතුමා ඝාතනය කරන්න පොළොන්නරුවේදී උත්සාහයක් දැරුවා. පොළොන්නරු. ඒ 6 දෙනාගෙන් 4 දෙනෙක් සයනයිට් කෑවා. මිටෝරනේ කොටි සාමාජික. එතකොටවත් මෙතුමාට තේරෙන්නේ නැහැ කොටි සංවිධානය දැන් මොකද්ද මේ කරන්නේ යන්නේ කියලා. ඊළඟට ඊට පහු වෙනවා. මෙතුමාට මරාගෙන මරන බෝම්බ ප්‍රහාරයක් කළා කළා. හමුදා මූලස්ථාන. අපි ගිහිල්ලා ජනාධිපතිතුමාට කිව්වා තව මොකද්ද බලන් ඉන්නේ? තමන්ගේ ප්‍රධාන ඇමතිවරයාව ඝාතනය කරන්න උත්සාහ කළා තියෙද්දි තමන්ගේ ප්‍රධාන හමුදා නිලධාරියාට දැන් ප්‍රහාරයක් කළා කරලා තියෙද්දි සටන් විරාමෙන් අයින් වෙන්න. ප්‍රභාකරන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්න. දීනේ කැඩෙන්නේ නැතෝ පිරිණියේ කැඩියට රණනායකත්වය දෙන්න කියලා. මොකද කිව්වේ? මට බෑ ඉක්ව ජාත්‍යන්තර ප්‍රජාව තරහ කරගන්න. සටන් විරාමෙන් මං ඉන්නවා කිව්වා. ඔන්න කිව්වේ. ඔහොමයි කිව්වේ. ජාතිය වාසනාවට මෙතුමා ජීවතුන් අතරට නැවත දෙවියෝ අපිට ගෙනලා දුන්නා. මේ රටේ ජාතිය වාසනාවට මේ රට සංසාරික බලය මේ රට තියෙන නිසා මේ රටේ අපි කරපු පුණ්‍ය කර්මයන් නිසා මේ රටේ අපේ පැරණි විරුදරු අපිට ඒක ආවා. නැත්තම් ඔය මහත්ය කවදාවත් යුද්ධ කරන්නේ. අපි තේරුම් ගත්ත මිට්ටෝරණි මෙයා පට්ට බොරුවක් මේ කරගෙන යන්නේ කියලා. මොනම විදියකටවත් මෙයා මේ ප්‍රභාකරන් එක ගන්නවා දිගටම ගෙනියන විත්‍ය අපිට තේරුණා. ඒ නිසා තමයි මාවිල්ලාරු ප්‍රශ්නය ආවා. මාවිල්ලාරු ප්‍රශ්නය ආවම අපි ගිහිල්ලා කිව්වා දැන් තිරිකුණාමලයට ගැහුවොත් මොකද වෙන්නේ? මොකද අපිට ආරක්ෂක නිලධාරීන් එක කිව්වා.